හායි යාළුවනේ අදත් ඔයගලන්ට රසම කෑම ටිකක් ගෙනාවා. අද නම් වම්බටු බැදලා වෙනස් විදිහට තමයි උවේ. මුලින්ම වම්බටු ටික බැදලා ඒකට රම්පේ, කරපිංචා, සුදු ලුණු ඔක්කොම දාලා කිරි ටික දාලා ලිපේ තිබ්බා. ඊට පස්සේ අපි රාබු තෙල් දැම්මා. මේ රාබු එකත් ඉතින් මේ ඉස්සෝ දාලා තමයි තෙල් දැම්මේ. ওই රාබු කපන විදිය කොටු රවුන්ඩ් රවුන්ඩ් කපලා ඊට පස්සේ දිග තීරුවට කපලා ගීනියට වගේ පැත්තක තියලා ඉස්සෝ කරවල තමයි දැම්මේ. ඉතින් ඔකට ඉස්සෝ දැම්මේ නැහැ. ඉස්සෝ කරවල තියෙනවනේ. ඒ වල ඔලුවයි වලිගය අයින් කරලා සුද්ධ කරලා වෙනම තියා ගන්න ඕනේ. ඉතින් ඔය අතර ඉතින් පරිසරේ ඔය පේනවනේ සමනලුත් ඉගිලෙනවා, පූසොත් ඉන්නවා. ඔය ඉතින් ගොටුකොලත් මැල්ලුමක් මැලුවා. ඉතින් අද ගොටුකොල ගෙනාපුවා තිබ්බා. ඒවත් මැල්ලුමක් මලවලා මේ අපේ ගයේන කෙනී අලු කෙහෙල් තමයි. ඒක කෙහෙල් මුවේ නම් වැටුණා ඉතින්. ඒක නම් අද ඇදුවේ නෑ. ඉතින් රාබු එකට තක්කාලි, යමු මිරිස්, කරපිංචා ඔක්කොම දාලා රම්පෙත් දැම්මා. ඔකල තක්කාලි චුට්ටක් පරිපුර දාගන්න මාර රසයි ඒකට. ලුණුත් දාලා හොඳට කපාගෙන. ඉතින් ඔකෝම අපි කෑලි මිරිස්, කහ, ලුණු, තෙල් දාලා ලිපේ තියා ගන්නවා. ලිපේ තියාගෙන ඉද්දී ඔකට ඉතින් අපි අර සුද්ධ කරලා තියාගත්ත ඉස්සෝ ටිකක් තියෙන්නේ. ඒ ටිකක් දහ ගන්න ඕනේ. ඔයගලන්ට ඕන කැමති ඉස්සෝ ටික බැදලා වෙනම තියාගෙන දාගන්න පුළුවන්. ඒ විදිහට හදන්නත් පුළුවන්. නැත්නම් අර ඉතින් මේ විදිහට හදන්නත් පුළුවන් ඉතින්. මේ අපි නම් ඉතින් මේ විදිහට තමයි හදන්නේ. අපි අර විදිහට හදනවා. අද ඉතින් වෙලසලත් එක්ක මේ විදිහට හදනවා. අද ඉතින් මම නම් නෙමෙයි කෑම කිව්වෙත් ඉතින්. හස්බන්ඩ්ගේ අම්මා තමයි වීලා දුන්නේ මට යාසනීපයි කියලා. මම ඉතින් කරේ කොටු කොලයක කපලා දීලා චූටි චූටියට කොටු කොලයක තමයි මැල්ලුම මල්ලා දුන්නේ. ඒතර ටික අම්මා තමයි ඉව්වේ ඉතින් අද. මේ යාගේ රාබු තෙල් දාන්නේ එම තමයි තෙල් දාන්නේ. මම නම් අර මුලින්ම තෙල් ටික දාලා ඊට පස්සේ ලුණු ටික පොඩ්ඩක් මේවා වෙන්න තියලා ඊට පස්සේ රාබු ටික තමයි දාන්නේ. මම මේ වීඩියෝ එකක් ඕගලන්ට යවන්නම් වෙන දවසකට. අද ඉතින් ඔය විදිහට තමයි රාබු එක තෙල් දැම්මේ අපි. ඊට පස්සේ මේක මේ මාළු එකට රම්පේ, කරපිංචා, ලුණු ඔක්කොම දාලා තෙල් ටික දාලා මේ හොඳට රන්මන් පහට වෙනකන් තියා ගන්නවා. තියලා එයා වෙනම කප් එකට තමයි තවත් ওই රම්පේ, ලුණු, ආමු මිරිස්, ඒතොර සුදු ලුණු ඔක්කොම දාලා වෙනම කප් එකට තියා ගන්නවා. එයා ඉතින් ක්‍රම දෙකක තුනක හදනවා ඉතින්. ඔන්න ඔය අතරේ රාබු එකක් තෙල් දාන එක හරි වීගෙන එනවා. ඒක ඔය දෙපැත්තට තුන් පැත්තට වගේ කරක ඇඳිගෙන නැත්නම් රොස් වෙනව නේද? අත ගින්නේ තියා ගන්න. තමයි තැම්බිලා කරලා එන ගින්දර ගොඩක් වැඩි කන ගියාම රොස් වෙන එක විතරයි වෙන්නේ. ඊට පස්සේ දැන් පේනවා රාබු එක පහට වහගන්න මූඩියට ටක් ගාලා තැම්බෙනව නේද? ඔන්න ඔය අතරේ මාළුවට තෙලුත් දාලා ලුණු වලට අබෑටක් දානවා. රන්මන් පාට එක බැදලා ඔය ඉතින් අර මං කර කප් එකට වෙනමත් අර ලුණු තක්කාලි තියාගත්තා කියලා. අන්න ඒකට 3-5යි මිරිස් කුඩුයි, කහ කුඩුයි, ලුණුයි ඔක්කොම දාලා තියාගන්න වෙනම කප් එකට. ඔන්න ඔය අතරේ ඉතින් මම ඉතින් මේ මැල්ලුම කපාගත්තා හීන ලෑල්ලේ. කපාගත්තේ පොඩි කපන්න එපා ගොටුකොළ මැල්ලුම. ඉතින් ඔන්න ඔය අතේ රාබු එකත් හරි හොඳට ඇඳි ගා ගන්න. රාබු එක තරම අර මේ පල්ලෙය රොස් වෙන්නේ නැතුව අතර වටේ කැරිකිලා තියෙන්නේ. නැත්නම් අර රොස් වුණාම මේ කන්නත් බෑ නේද? අඩි අල්ලනවා නේද? ඒතොර අර රොස් වෙච්ච මේ ස්මෙල් එකකුත් එනවනේ. ඉතින් මේ හොඳට ඇඳි ගාලා බාන ටිකෙන් ටික රාබු එක. ඔන්න ඔය අතරේ මාළු එකත් ඉතින් අර දාපුවා ටික අර කෝප්පේ වෙනම කිව්වේ තිබ්බා කියලා. ඒ ටිකක් දැම්ම අර තෙල් වලටම. හොඳට අර තෙල් වලට පොඩ්ඩක් මේවා වෙන්න තියලා හොඳට අබලේ ගා ගන්න. එතකොට අර පහට රන්මන පහටට වගේ එනවා. ඔය හතරේ ඊපස්සේ ඔන්න ඕක හොඳට මේවා වගේ නෙද්දී ඔකට අවශ්‍ය වතුර ටිකක් දාගන්න ඉතින්. ගොඩක් දාගන්න නරකයි. ගානට ඔන්න ඔය වගේ පොඩ්ඩක් දාලා මුලින් හොඳට හැඳි ගාලා ඊට පස්සේ අපිට අවශ්‍ය ප්‍රමාණයට වතුර ටික දාගන්න පුළුවන්. ඕම තමයි මේ හස්බන්ඩ්ගේ අම්මා නම් මාළුව දාන්නේ ඉතින් රසට. ඔන්න ඔය අතරේ අද නම් ගත්තේ කෙලවල්ල කුට්ටි මාළු තමයි. ඒක ඉතින් ඔය සුද්ධ කරන වීඩියෝ එකත් පොඩ්ඩක් ගත්තා ඉතින්. මේ පොත්තු ටික අර ඒ වදින කළු පාට ඔයත් මේ පොත්තත් අපි නම් අයින් කරනවා. සමහර අය නම් ඒවත් මේ අයින් කරන්නේ නැහැ. ඉතින් මේ මම දැකලා තියෙන ගොඩක් අය අයින් කරන්නේ නැහැ. මේ දානවා. අපි නම් අයින් කරනවා. ඔය අතරේ ගොටුකොළ මැල්ලුමට අවශ්‍ය ලුණු, තක්කාලි, යමු මිරිස් මං කපාගත්තා. අන්න ඔය වතන මුලින් දාගන්න. මුලින්ම ලුණු ටික දාලා ඊට පස්සේ යමු මිරිස් ටිකක් දාලා ඊට පස්සේ තක්කාලි පොඩ්ඩක් ලුණු පොඩ්ඩක් වැඩිපුර දාගන්න. ඒතර මේ හැපෙද්දි රස වැඩි වෙනවා. ලුණු කුඩුත් දාලා මේ
තියාගත්තා. පොල් ටික දාගන්න එපා. පස්සේ ගාගත්ත පොල් ටිකත් උඩින් දාගත්තා ඉතින්. ඔයගොල්ලෝ අදද්දි මේ දෙහි හැඹුල් දානවා නම් ගොටු කොලයකට අනිවාර්යයෙන් මේ ඇලුමිනියම් භාජන තියන්න එපා. ඇලුමිනියම් භාජන තියන්න හොඳ නෑනේ. ඔය අතරේ මාළු ටික සුද්ධ කරලා ඉවරයි. කහයි ලුණුයි දාලා හොඳට මාළු ටික එක පැත්තකට පෙටි කරලා හොද ගන්නවා. රත්තර වටේ පෙටි කරලා මාළු පොඩි වෙන්න බලනවා නේද? ඒතර අර මේ දාද්දි දී වෙනවා. පින්දට කන ඔය විදිහට මේවා කරලා පෙටි කරලා හොදලා කරලා අර ඔද්ද උතුරගෙන එද්දි තමයි උඩින් දාන්න ඕනේ. අර එතකොට මාළු කැඩෙනවා අඩුයි. සමහර කට්ටිය ඔද්ද මේ උතුරන කනනොත් දාන. ඒතර ඒමත් මමත් ඒම හදනවා. නට කැඩිලා නෑ තාම. ඉතින් ඕක තමයි අපේ අද දවල් කෑම එක. බත් එක, ගොටුකොළ මැල්ලුම, වම්බුටු, රාබු තෙල් දාලා ඉස්සෝ දාලා. තව ඉතින් මේ